Hi guys, ඔයාලා සාදරයෙන් පිළිගන්න SS Tech YouTube channel එකට. මේ වීඩියෝස් දෙකක් හෝ තුනක් මම එක දිගට කරගත් ගියේ. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ කරනව නෙවෙයි. එක දිගට වීඩියෝ දෙක කරන්නේ. දැන් කතා කරන්න යන්නේ Adstera ගැන. ඔයාලා දන්නවා ඇති Adstera ගැන. සමහර අය දන්නවා, සමහර අය earn කරනවා, සමහර අය දන්නවා, සමහර අය earn කරන්න බලාගෙන ඉන්නවා, සමහර අය බෑ කියලා නිකන් ඉන්නවා, views නෑ කියනවා. කියන Adstera ගැන තමයි අද කතා කරන්නේ. එන්න මේ site එක account එකක් හදාගන්න තැන ඉඳන් මම කතා කරගෙන යන්න. account එකක් හදාගෙන අපි කතා කරමු. මුලින්ම අපි මේකේ මොකද කරුවා මම referral link එක දාලා තියන්න. ඔයාලා referral link එකෙන් යන්න පුළුවන් කට්ටිය. නැත්තම් account එක කියන්න ඕනේ නැහැ කියන්න ඕනේද? මට link එකක් දෙන්න ඕන නම් referral link එකේ යන්න. නැත්තම් ඔයා එහෙම ඕනේ නැහැ කියලා හිතනවා නම් මේ මට ගානක් එනවට කැමති නැත්තම් යන්න Google එකේ Chrome එකේ ගිහලා search කරන්න Adstera කියලා. එතකොට එනවා link එක. link එකෙන් මගේ link එක description එකේ දාලා තියන්නම්, පොළවේ comment එකේ දාලා තියන්නම්. ඒකෙන් ගියාට පස්සේ මෙන්න මේ වගේ site එකක් පෙන්නන්නේ. මේකේ මුලින්ම account එකක් හදාගන්න sign up කියන එක දෙන්න. sign up කියන දඩ ගියාට පස්සේ එතන as an advertiser නැත්නම් as an publisher කියලා තියෙනවා. advertiser දෙන්න ඔයාලට ඕන නම් advertisement දාන්න, ad එකක් දාන්න ඕන advertiser විදියට දෙන්න. නැත්නම් මෙන්න මෙතන publisher දෙන්න start earning කියන එක. publisher දුන්නාට පස්සේ page එක load වෙලා මෙන්න ඔය දැනකට එනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලගේ email එක, first and last name, login email name එකක්, ඊට පස්සේ password එකක්, ඊට පස්සේ මෙන්න මෙතන messenger කියන යාළුවට ඔයාලව contact කරගන්න ක්‍රමයක් දුන්නාට පස්සේ WhatsApp phone නම් දෙන්න. හොලක් නැහැ ඔයාලගේ WhatsApp number එක දුන්නාට WhatsApp දුන්නාට පස්සේ messenger account කියන දණ්ඩ ඔයාලගේ WhatsApp number එක දෙන්න. ඊට පස්සේ country කියන එකට අපේ රටේ දෙන්න, ඊට ශ්‍රී ලංකාව දෙන්න. ඊට පස්සේ accept දීලා sign up දෙන්න. sign up දුන්නාට පස්සේ මම මෙතන data off කරලා තියෙන්නේ. මම log වෙලා තියෙන දැන් register වෙලා තියෙන්නේ. මම data on කරපු ගමන් මම log වෙච්ච කියන්නේ මම register වෙච්ච account එකට නිකම්ම යනවා මේක. ඒකයි data off කරලා තියෙන්නේ. ඒවට පේනවා මෙතන no internet connection කියලා තියෙනවා. sign up දුන්නාට පස්සේ ඔයාලා site එකට යනවා. ඊට පස්සේ ඔයාලට email verification එකක් එනවා. email එක ඔයාලා දීපු email එකට ගිහිල්ලා email එක verify කරලා තියාගන්න. ඊට පස්සේ ඔයාලා log වුණාට පස්සේ මේ site එක මේ dashboard එකේ ඉන්නේ. මෙතන වෙන මේ ඉරි තුන click කරලා එන්න ඔයා smart links කියන තැනට එන්න වෙන ඔයාලගේ site එකක් තියෙනවා නම් මෙතනින් site කියන එකට දීලා ඔයාලගේ site එකේ ad play කරවන්නත් පුළුවන්. site එකක් කරනවා නම් කවුරු හරි ඒගොල්ලෝ site එක approve කරාට පස්සේ ඔයාලට ඕන විදියට banner ad නැත්නම් මොනවද වගේ දේවල් ඒක change කරලා ඔයාලට හදාගත්තා. සරලව කිව්වොත් මේක කරන්න තියෙන්නේ අර shrink me link shrink කරන එකේ අපි කරා වගේ ඔයාලා link එක share කරන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ site එකක් තියෙනවා, site එකක් මෙතෙන් add කරලා තියාගන්න. ඒක මම කියා දෙන්න කොහොමද කියලා. මෙන්න මෙතන තියෙන add smart link කියන අන්න ඒක දීලා දැන් මෙතන තියෙනවා මෙන්න මෙහෙම add smart link කියන එක දුන්නාට පස්සේ වෙන දේ කියනවා මේ add smart link කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ link එකක් අපිට හදලා දෙනවා. මේ active කරලා පෙන්නන්න. අන්නේ link එක මෙහෙම copy කරලා අපි කොහේ හරි ගිහිල්ලා share කරලා ඒ link එක touch කරොත් කවුරු හරි ඒ link එක කවුරු හරි touch කරොත් ඔයාලට ඔයාගේ account එකට යම්කිසි ගාණක් ඇඩ් වෙනවා. ඒ click කරන ගාණට අනුව තමයි අපිට earning එක හම්බෙන්නේ. CPM එක එකක් තියෙන. CPM එක කියන්නේ ඔයාලගේ click ගාණට හම්බෙන
earning එක කොහොමද කියලා පෙන්වන එකක්. ඒකේ CPM එක ලංකාවේ නම් ගොඩක් අඩුයි. ඩොලර් එකක් දෙයක් වගේ යන්නේ. දෙකක් කියන්නේත් නැහැ. දෙකක් යනවා කලාතුරකින්. US වල වගේ නම් ලොකු ගණන් තියෙන CPM ඩොලර් 10ක් වගේ වෙනවා. ඒක නිසා US audience එකට ටාගට් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපිට link එකක් හදා ගන්න ඕන. නැත්නම් හිතනවා ඔන්නවා Facebook ම ගන්න Facebook තමයි මොහොත් කරන්නේ. Facebook post එක share කරනවා. share කරන post එකේ ඔයා දානවා වැඩිදුර විස්තර පළවෙනි කමෙන්ට් එකේ කියලා. link එක නැත්නම් link එක පළවෙනි කමෙන්ට් එකේ කියලා. පළවෙනි කමෙන්ට් එකේ දාන එක link එක වෙනුවට ඔයාලා දානවා link මෙන්න මේ එක link එක මේ adstera එක link එකකුයි ඊට පස්සේ ඔයාලගේ ඇත්ත link එකයි ඊට පස්සේ adstera තව link එකකුයි වගේ link තුනක් විතර දාලා ඔයා කියනවා කොහොමද මේ link තුනෙන් එකක් වෙඩ ඒ කියන්නේ සමහර වෙලාවට link වැඩ නැහැ ඒක නිසා මේ link තුනෙන් එකක් අනිවාර්යයෙන්ම වැඩ link තුනම ගිහිලා බලන්න කියලා. එතකොට audience එකේ ඉන්න කට්ටිය link එකෙන් යනවා ඔයාලා link එක touch කරලා යාලා link එක touch කරනවා රෙක් ගානේ ඔයාලට සල්ලි හම්බෙනවා. දැන් මෙතන පේනවා ඔයාලට ඩොලර් 2.65ක් තියෙනවා. දැන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ Facebook එකේ extra link දාන්න බෑ කියලා. ඒකටත් විසඳුමක් ගේන්නම්. Facebook එකේ extra link දාන්න බැරි ඒක වෙන පස්සේ කතා කරමුකෝ. මෙතන ඩොලර් 2.65ක් තියෙනවානේ. මේ 2.65 එන්න මේවා අපි ස්ටැටිස්ටික් වලට ගියොත් මෙන්න ඔය ක්ලික් ගානකින් තමයි හෙව්වේ. ක්ලික් 687කට ඩොලර් 1.392 රුපියල් 350 වගේ තියෙනවා. ඒ වගේ පොඩි ක්ලික් ගානක් මේ ලංකාවේ ඔඩියන්ස් එක. දැන් ඔයා හිතන්නේ ඔයා 6000ක් විතර ඉන්න ටෙලිග්‍රෑම් ගෲප් එකකට මේ link එක share කරනවා. share කරනට පස්සේ ඔකෙන් 1000ක් අඩුම ගානේ 2000ක්වත් ඔක ක්ලික් කරන්න ඕනේ. ඔයාලට එක එක විදිහට link එක හදා ගන්න පුළුවන්. දැන් Facebook එකේ ඔයා link එක share කරනවා මේ original link එක ඔයාලට share කරන්න බෑ. smart links කියලා දැනට ගියාට පස්සේ මේක copy කරගත්තට පස්සේ පින්නන්නේ ඒ ඔරිජිනල් link එක share කරන්න බෑ වාට Facebook එකේ යාලා අයින් කරනවා. ඒකට ඔයාලා Google එකේ search කරන්න මෙන්න මේ site එක short URL කියලා search කරාට පස්සේ මෙන්න මේක එනවා උඩින් වෙනවා මේක. මෙන්න මේක දැන් මම මේ short කරලා තියෙන්නේ run rasa news කියලා news page එක link එක short කරලා තියෙන්නේ. ඔයාලා මොකද adstera එකෙන් ගත්ත link එක මෙතන copy කරගත්තනේ අපි. ඒක මෙතන paste කරන්න. මේක තමයි adstera එක effective CPM කියන්නේ adstera link. ඒක short URL දුන්නාට පස්සේ මෙන්න මෙතන අපිට short කරපු URL එක පෙන්නනවා. මෙන්න මෙතන. ඊට copy URL දීලා ඕක Facebook එකේ share කරන්න පුළුවන්. ඒගොල්ලෝ අයින් කරන්නේ නැහැ ඔය link එක. short URL දීලා ඒක ඔයාලට share කරන්න පුළුවන් තරම් මේක අයින් කරන්නේ නැහැ. original එක share කරොත් එහෙම ඔයාලගේ page එකට ඒක risk එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ page එක නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ spam link කියලා spam post කියලා share කරපු එක අයින් කරනවා. remove කරනවා. ඒ link එකක් දැම්මා. original link එක දැම්මා. ඔහොම තමයි තියෙන්නේ. මේ ඔයාලට මේකේ ඩොලර් 5කින් විතර withdrawal එකක් ගන්න පුළුවන්. හැබැයි Binance හෝ PayPal වලින් ගන්නවා නම් PayPal වලින් මට මතක විදිහට ඩොලර් 10ක withdrawal එකක් ගන්න පුළුවන්. Binance ගණන් ගන්නවා නම් ඩොලර් 100ක් තමයි minimum withdrawal එක තියෙන්නේ. ඒ කියන්නේ ඒකෙන් මෙච්චර හොයන්න ඒ ගන්න හොයන්න පුළුවන්. minimum withdrawal එක ඩොලර් 100ක් කියන්නේ අනිවාර්යෙන් ඩොලර් 100 පනල මේකේ හොයන්න පුළුවන්. මේ site එකේ.
මේකෙන් බෑ නම් බෑ කියලා තමයි කියන්න පුළුවන් නම් පුළුවන් කියලා මේකේ හොයන්න පුළුවන්. ඇත්තට මේ මන් දවස් දෙකක විතර වැඩ කළා. 2.5 එච්චර පෝස්ට් ෂෙයා කරෙත් නෑ. නිවුස් දෙකක් තුනක් Facebook එකේ ෂෙයා කරා. ඒකට තමයි ක්ලික් ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඔයා Facebook එකේ පෝස්ට් එක ෂෙයා කරනවා නම් අනිවාර්යෙන් මේකේ ඔරිජිනල් ලින්ක් එකක් දාලා තියෙන නිවුස් එකක් ඔය ෂෙයා කරනවා නම් ඔරිජිනල් ලින්ක් එකක් දාලා තියෙන නැත්නම් ඔඩියන්ස් එක දැනගත්තොත් ඔයාලා මේ වගේ ෂෙයා කරන ලින්ක් වලින් වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ ක්ලික් කරන්නේ නැතුව නිකන් පෝස්ට් එක විතරක් බලලා යන්න පුරුදු වෙනවා. එතකොට ඒ වුණත් ඔයාලට නිකට තියෙන නිසා එහෙම කරන්න එපා. ඔයාලා ඔරිජිනල් ලින්ක් එකත් ෂෝට් කරලාම දාලා තියෙන්න. එතකොට ලින්ක් තුනක් දාන තුනක් පෙන්නන්නේ ෂෝට් URL කියලා. මං කියවනේ මං කිසිම කෙනෙක්ට කියන්නේ මම මේක කරන්නේ මගේ අර තියෙන දන ඔයාලත් එක්ක බෙදා ගන්න සහ ඒක නිසා කියන්නේ ඒක නිසා මේක පිළිබඳ කියන්නේ ඇඩ්ස්ටරා පිළිබඳ වෙනම මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෙවෙයි මුලින්ම කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන්න තරම් මගේ මේ වෙනකොට YouTube channel එකේ views නැහැ subscribers නැහැ subscribers 50ටත් අඩුවෙන් ඉන්නේ මගේ මේ බලන කට්ටියට කියන්නේ ඇඩ්ස්ටරා ගැන වෙනම ඔයාලට ස්ටඩි කරන්න ඕන හොඳ YouTube channel එකක් තියෙනවා මම පෙන්නන්නම් ඔයාලට YouTube එකට ඇවිල්ලා search කරන්න Shamoth Fires කියලා Shamoth Fires මම හිතන්නේ හරියට pronounce කරන්න ඉතින් දන්නේ මම ඒක කියලා search කරන්න search කරාට පස්සේ එනවා YouTube channel එකක් මෙන්න මේකේ තියෙනවා Adstera සහ Monetech පිළිබඳ සම්පූර්ණ වීඩියෝ සෙට් එකක් තියෙනවා මෙන්න මේ අයියා කරලා තියෙන්නේ Adstera පිළිබඳ සහ Monetech පිළිබඳ මේ තියෙන special method Monetech withdrawal proof කියනවා $1000 කියන්නේ ඊට ලක්ෂ 3ක් විතර මේකෙන් ඔයාලට සම්පූර්ණයෙන්ම කියන්නේ complete ස්ටඩි එකක් කරන්න පුළුවන් Shamoth Fires YouTube channel එකට ඇවිල්ලා මුලින් ඉඳන් වීඩියෝස් ටික බලන්න එතන ඉඳන් ඔයාලට account එකක් හදාගන්න තැන ඉඳන් සියලුම දේවල් එයා කියලා දෙනවා ඊළඟට එයාගේ course එකකුත් තියෙනවා මම හිතන්නේ මම ඒක ආනවත් මොකවත් දන්නේ නැහැ හරියට එයාගේ course එක ඕනම කරන්න ඒ වුණාට course එක කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම මේකේ ඔයාලට අවශ්‍ය සියලුම දැනුම තියෙනවා Adstera කරගෙන යන්න පුළුවන් සියලුම දේවල් ටික පේනවනේ Adstera ගැන දිගටම අධ්‍යයනය කරන්න ඕන ඒක බලන්න ඇත්තටම මම Adstera ගැන දිගටම කියන එක වීඩියෝස් කරන එක තීරුමක් නැහැ මේ වගේ channel එකක් තියෙද්දි ඒකේ ගිහලා බලනවා සම්පූර්ණ මම කියලා දුන්නට වඩා හොඳට එයා කියලා දෙනවා Adstera ගැන සහ Monetech කියලා තව සයිට් එකක් තියෙනවා මේ වගේ මේ විදිහටමයි කරන්න තියෙන්නේ Monetech ගැන එයාගේ course එක කරනවා නම් එයාලා මොන හරි special method හරි මොන හරි කියලා දෙනවා ඇති මම දන්නේ නැහැ මොනවද කියලා මම කරලා නැහැ course එක සහ ඒක ගානවත් මම දන්නේ නැහැ ඒ වගේ බලන්න පුළුවන් course එක ඕන අරගෙන ඊට පස්සේ මේක referral link වලින් ඔයාලට invite කරලා මේ යාළුවන්ට invite කරලා ඒකෙන් earn කරන්න පුළුවන් සහ ඔයාලගේ website එකක් තියෙනවා නම් මෙන්න මෙතන website එක add කරගන්නීමේ හැකියාව තියෙනවා මේක ගැන කියන්නේ Adstera ගැන ඔයාලා තවදුරටත් දිගටම මම කියවනේ දිගටම අධ්‍යයනය කරන්න ඕන නම් Shamoth Fires YouTube channel එකට ගිහලා ඒකේ මුලින් ඉඳන් හොඳට මතක තියාගන්න මුලින් ඉඳන් වීඩියෝස් ටික බලන්න මුල තමයි වීඩියෝස් ටික තියෙන්නේ Adstera සහ Monetech පිළිබඳව සම්පූර්ණ වීඩියෝ ටික තියෙන්නේ ඒකේ මුල ටිකේ ඊට පස්සේ තියෙන්නේ වෙන වීඩියෝස් ටිකක් AI පිළිබඳව සහ අනිත් දේවල් පිළිබඳව ඒ වීඩියෝස් ටික තමයි ඒ ටිකත් ඕන බලන්න එයා සාමාන්‍යයෙන් මට අහුවෙලා නැහැ බොරු කියන මොනසෙක් කියලා එයා කියන විදිහට වැඩේ කරන්න පුළුවන් ඇත්තටම මේකෙන් $100කට වැඩිය හොයන්න පුළුවන් ලොකු ගාණක් හොයාගන්න පුළුවන් මේ ක්‍රමයේදී ඉතින් අද වීඩියෝ එක හොඳයි නම්
සබස්ක්‍රයිබ් කරගෙන ඉන්න channel එක. කමෙන්ට් කරන්න. ඊළඟට කමෙන්ට් කරගෙන යන්න අඩුපාඩු තියෙනවා නම් මාළුත් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. තාත් වීඩියෝ එකේ හම්බ සුබ දවසක් ඔයාලට.